සමහර මිනිස්සුන්ව අපිට කැමරාවෙන් පේනවා. සමහර මිනිස්සු කැමරාව පිටිපස්සින්දලා නිර්මාණ ගොඩනගන්න උත්සාහ කරනවා. එහෙම මාධ්‍ය ශාස්ත්‍රය තුළ තමන්ගේ නිර්මාණ ගොඩනගමින් තමන්ගෙම කියලා අනන්‍යතාවයක් හදාගත්තු කෙනෙක් සමග තමයි අද කතා කරන්නේ. ඇයි කවුද? ඇය ගැන කිව්වොත් ඇය නිවේදිකාවක්, ඒ වගේම නිෂ්පාදිකාවක්. ඇය සමහර තැන්වලදී ආදරණීය ගුරුතුමියක් බවට පත්වෙනවා. ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය කළමනාකාරිනියක්. ඇය හර්ෂණී බණ්ඩාර. අයිබෝවන්. අයිබෝවන්. අද අපිට තියෙනවා ගොඩක් දේවල් කතා කරන්න. මට හිතෙනවා මුලින්ම අපි යන්න ඕනේ අර පාසල් කාලේ බස් එකේ තෙරපි කියපු පින්නවල ජාතික පාසල ගැන. පැතුමි පින්නවල යන්න කලින් මගේ ස්කූල් එක උනේ අපේ ගෙවල් වලට ළඟින්ම තිබ්බ ප්‍රයිමරි එක. බැද්දවල ප්‍රාථමික විදුහල කියලා තමයි කිව්වේ. පහ වසරට යනකම් මම ගියේ ඒකට. ඒ චූටිම කාලේනේ. එතකොට අපේ ගෙදරින් මාව ස්කූල් වෑන් එකකට දාලා එහෙම තමයි යවුවේ. හැබැයි ශිෂ්‍යත්වයේ පාස් වෙලා පින්නවලට ගියාට පස්සේ අපි ස්කූල් බස් එක යනවා අපි ගෙවල් ගාවින්, අපේ ගෙවල් ගාවින්. එතකොට ඒකේ තමයි මම ගියේ. හරි. එතකොට හරිම සුන්දර මතක ගොඩාක් තියෙනවා ස්කූල් බස් එකේ. මං හිතන්නේ ඔය අර වීඩියෝ එකෙන් තමයි ඔය පොයින්ට් එක අල්ලගන්න නැත්තේ ඇත්ත. ඒ කියන්නේ ස්කූල් බස් එක කියන්නේ මතක ගොඩක් පිරිච්ච තැන. ඒ වීඩියෝ එක දැම්මට පස්සේ ස්කූල් බස් එකේ මාත් එක්ක ගිය මගේ සමවයසේ අය, ඊට පස්සේ මට වඩා වැඩිමහල් අයියලා අක්කලා, ඊට පස්සේ මට වඩා බාලයි හැමෝම කමෙන්ට් කරලා තිබ්බා මේ මතකය අලුත් කරපු එක ගැන. තෑන්ක්ස් කරලා. ඉතින් පින්නවලට ගියේ මම 2005 අවුරුද්දේදී. 2005 ඉඳන් 2008 වෙනකම් මගේ ජීවිතයේ මූලික අඩිතාලම බැද්දවල ප්‍රාථමික විදුහල. එතනින් පස්සේ අද මේ ඉන්න තැන දක්වා දෙවැනි අඩිතාලම දැම්මේ පින්නවල මාතාව කිව්වොත් හරි. එතකොට මාධ්‍ය ශාස්ත්‍රයට එන්න කැමැත්තක් ඇති උනේ මේ පාසල් කාලයේද? නෑ. ඒක දැන් ගොඩක් අය අර මේ පාසල් කාලේ දැන් අපි ටීවී එක දකිනකොට අර ඉස්සරහා ඉන්න චරිත දැක්කම තමයි එන්නේ මම නිවේදිකාවක් වෙන්න ඕනේ. අර ඒ හැඟීම ඇති වෙන පොඩි කාලේ. ඔව්. එහෙනම් කොහොමද පාසල් කාලේ නැත්නම් මේ මාධ්‍ය ශාස්ත්‍රයට ඇතුළත් උනේ? පාසල් කාලේදී මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ පැතුමි. හේතුව මම ඉස්කෝලේ යන කාලේ අඩුම ගානේ රැස්වීමක කතාවත් කරපු ළමයෙක් නෙමෙයි. පළවෙනි වතාවට මම වේදිකාවක කතා කරේ 12 වසරේදී. ඒ කියන්නේ 1 වසරේ ඉඳන් 5 වසරටත් ඇවිල්ලා 5 වසරේ ඉඳන් 11 වෙනකනුත් ඉඳලා 12 වසරේදී තමයි වේදිකාවක මුලින්ම කතා කරේ. ඒ අපේ එතකොට අපි 13 12 වසරට අලුත් බැච් එක ගන්නවනේ. 12 දී නෙමෙයි 13 දී කිව්වොත් හරි හොඳ. 12 වසරට අලුත් බැච් එක ගන්නකොට එයාලම වෙල්කම් කරන්න උත්සවයක් තිබ්බා. පිළිගන්න. අන්න ඒකේ නිවේදන කටයුතු කරන්න කිසිම කෙනෙක් නැහැ. කවුරුත් ඒකට කැමති නැහැ. මාව බලෙන් වගේ ඇදලා ගත්තා. නෑ ඔයා මේක කොහොම හරි කරන්න කියලා. හැබැයි මම එදා තමයි ජීවිතේ වේදිකාව උඩට ගියාම මගේ ඉස්සරහින් ඉන්න ක්‍රවුඩ් එක දැක්කහම ඒ එන බය අත්විඳ එදා. මගේම යාළුවෝ තමයි ඉන්නේ. සහ අලුත් සහෝදර සහෝදරියෝ. ඒ වුණාට මාව වෙවුලනවා වේදිකාව උඩ. දැන් ස්ටේජ් එක උඩ මාව වෙවුලනවා. හැබැයි මාත් එක්ක හොස්ට් විදිහට හිටපු ඒ කියන්නේ මගේම වයසේ අපේ පන්තිවලම පිරිමි ළමෙක් හිටියේ. එයාත් එක්ක එකතු වෙලා ටිකක් වෙලා යනකොට මට බය නැති වුණා. හැබැයි එතනදිත් කිසිම වෙලාවක මගේ කිසිම අදහසක් තිබ්බේ නැහැ. මම මාධ්‍ය ක්ෂේත්‍රයට නම් යොමු වෙනවා කියලා. මොකද මගේ ඒ කාලේ තිබ්බ හීනේ තමයි නීතිඥවරියක් වෙන එක, ලෝය කෙනෙක් වෙන එක. මම ඒකට තමයි මමයි මගේ හොඳම යාළුවයි අපි දෙන්නම ඉගෙන ගත්තේ. ඇත්තටම මගේ හොඳම යාළුවා දැන් නීතිඥවරියා. මම මාධ්‍යවේදිනියක්.